ඒක කායකකට වඩා වැඩි දෙයක්. ඇත්තට මේක ලෙජන්ඩ් එකක්. ජපන් මෝටර රථ කර්මාන්තයේ ස්වර්ණමය යුගයක සංකේතයක්. නිහතමානී හැච්බැක් පරම්පරාවක ඉඳන් ඩ්‍රිෆ්ට් ලෝකයේ නමක් තියපු පුංචි වුණත් පවර්ෆුල් කාර් එකක්. කුඩා වගේම සැහැල්ලු පසුපස රෝදවල බලයෙන් ධාවනය කළ හැකි සරල ඉන්ධන කාර්යක්ෂමතාව අතින් හොඳ මෝටර රථයක් වුණත් එය අද වන විට අයිකන් එකක් බවට පත් වෙලා අවසන්. Toyota AE86 Trueno, Toyota Corolla Levin සහ Toyota Sprinter Trueno මොඩල් වල AE86 1983 දී 5th generation Toyota Corolla පෙළගැස්මේ කොටසක් ලෙස Toyota විසින් හඳුන්වා දුන් කුඩා සැහැල්ලු හැච්බැක් රථයක්. ඩ්‍රිෆ්ට් කිං යන අන්වර්ථ නාමය 1980 ගණන් වල මෝටර රථ ක්‍රීඩාවල් ලෙස ඩ්‍රිෆ්ටිං ප්‍රචලිත කර ජපන් ධාවන ශූරයෙකු වන කේචිට් සුචියා විසින් ඩ්‍රයිව් කළ කාර් එකක් නිසා මේක ඩ්‍රිෆ්ට් ක්‍රීඩා ලෝකයේ තරුවක් වී අවසන්. ඉතින් සුපුරුදු විදියට මේ ලෙජෙන්ඩරි Toyota AE86 Trueno ගැන කතා කරන්න රැඳී සිටින්න. මේ බයිනරි බීම්. AE86 යනු 1983 දී Toyota විසින් හඳුන්වා දුන් Corolla Levin සහ Sprinter Trueno මොඩල් වල හතරවන පරම්පරාවේ වාහනයක්. AE86 කුඩා මෝටර රථයක් වුණත් එහි ඇති ෆීචර්ස්, විශිෂ්ට හැන්ඩලිං, විශේෂයෙන් කෝනස් හරහා ඩ්‍රිෆ්ට් කිරීම සඳහා එය හොඳින් යෝග්‍ය වාහනයක් නිසා මේක මෝටර් ස්පෝර්ට් සඳහා යොදාගෙන උනේ. විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩාවලට පවා AE86 යොදාගෙන උනේ ඒ තරම්ම ආකර්ෂණයක් මේ කායක සඳහා ගොඩනැගී තිබුණු නිසා. මේ නිසා අදටත් පරිගණක ක්‍රීඩා තුළ එන්ට්‍රි ලෙවල් කායකක් විදියට මේ Trueno දකින්න පුළුවන්. ජපන් සමාජය තුළ මේ කායක පිස්සුවක් වුණේ ජපන් ඇනිමේ සීරීස් එකක් වන ඉනිෂියල් D වල ප්‍රධාන චරිතය වන ටකුමි ෆුජිවාරා මේ කායක පදවපු නිසා. ඒක ඇත්තටම තරුණයින්ට දැරිය හැකි මිලකට ගන්න පුළුවන් ස්පෝර්ට් කාර් එකක්. ඒ සිම්පල් ස්ට්‍රක්චර් එක වගේම Tamanට ඕන විදියට මොඩිෆයි කරන්න පුළුවන් වුණ නිසාම මේක ගොඩක් යන් ජෙනරේෂන් එක ඇතුලේ ජනප්‍රිය වුණා. මේ කාර් එක ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි ඇත්ත ලෝකයේ ඩ්‍රිෆ්ට් කිං විදියට සැලකෙන කේචිට් සුචියා මේ කාර් එකෙන් තරඟ කිරීමයි. 80 දශකයේ මුල් භාගයේදී ජපානයේ කඳුකර මාර්ගවල ඔහු තනිව ටියුන් කරන ලද AE86 Toyota Corolla Levin රථයක් මගින් භයානක කඳුකර මාර්ගයක පුහුණුවීම් කරනු ලැබුවා. ඒ නිසා ඔහුට ඉලීගල් ස්ට්‍රීට් රේසින් යටතේ පොලිස් අත්අඩංගුවට පත්වන්න සිදු වුණා. ඔහු ජපනීස් ටුවරින් කාර් චැම්පියන්ෂිප් තරඟාවලියේ ප්‍රේක්ෂකයින් මවිත කරමින් තරඟ වැදුණා. ඔහු All Japan GT චැම්පියන්ෂිප් තරඟාවලියේ ජපානයේ ඉහළම රියදුරන් සමග මුහුණට මුහුණ තරඟ වැදුනේ ඩ්‍රිෆ්ට් කිංට ධාවන පතේද තම ආධිපත්‍ය පෙන්විය හැකි බව ලොවට පෙන්වමින්. 1980 දශකයේ මුල් භාගයේදී Toyota සමාගමේ ජනප්‍රිය Corolla මොඩල් වල පෙළගැස්මේ අලුත් වෙහිකල් එකක් ලෙස AE86 ලෝකයට දායාද වෙනවා. බොහෝ මෝටර රථ නිෂ්පාදකයින් වඩාත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සඳහා ෆ්‍රොන්ට් වීල් ඩ්‍රයිව් සිස්ටම් සඳහා මාරු වුණා. නමුත් Toyota නිෂ්පාදකයින් ඔවුන්ගේ Corolla series එකේ AE86 Torino මොඩල් එක rear wheel drive එකක් විදියට තිබ්බේ විනෝදය සහ ස්පෝර්ටි ෆීල් එකක් පදවන්නට ලබා දීමට. නමුත් මෙම අවසාන rear wheel drive Corolla එක ලෝ වඩාත්ම ආදරණීය ක්‍රීඩා මෝටර රථ වලින් එකක් බවට පත් වුණා. මේ කාර් රථය 1983 සිට 1987 දක්වා නිපදවනු ලැබූ අතර සම්පූර්ණ නම Toyota Sprinter Trueno AE86. මේ සඳහා 1.6 ලීටර් 1587cc එන්ජිමක් තිබූ අතර අශ්ව බල 130ක බලයක් සහ 6600ක RPM එකක් නිපදවුවා. Trueno කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් සඳහා පමණක්ම නැතුව හැඟීම්, අත්දැකීම් සහ තරුණ ආශාවන් සඳහා නිර්මාණය කරන ලද කාර් එකක්. ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා මෝටර රථ නිෂ්පාදකයින් කාර් නිෂ්පාදනය කළ යුගයක Toyota විසින් උපත ලබා දුන් නිහඬ නමුත් නිර්භීත තරුණ ජවයට ලබා දුන් තෑග්ගක්. පරිපූර්ණ ලෙස ටියුන් අප් කරන ලද chassis සහ pop-up headlights සමගින් AE86 කාගෙත් ආදරය දිනාගත්තා. එහි හුරුබූටි හැඩය සහ බලය මෝටර් වෙහිකල් ඉතිහාස පිටුවල ලියවී අද වන විට Toyota Sprinter Trueno 86 ලෙජෙන්ඩරි වගේම අයිකනික් වෙහිකල් එකක් වී අවසන්. ඉතින් මේ ලෙජෙන්ඩරි Trueno රථයට ඔබත් කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. අපේ බයිනරි බීම් නාලිකාවත් subscribe කරගෙනම යන්න. ඔබට සුබ දවසක්.